බොහොම ගෞරවයෙන් ආරාධනා කළාද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජනයට අපි හඳුනා ගනිමු. මුලින්ම RMCHK ජයසිංහ මහත්මිය අධ්‍යක්ෂ බැංකුණ වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුවේ තාමත් මාදරෙන් ආයුබෝවන් සුබ දැසනක් කියලා මම පිළිගන්නවා. ඒ වගේම මම ගෞරවයෙන් ආරාධනා කළා වයිවයි රණවීර මැතිතුමාට ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ මූල්‍ය පාරිභෝගික සම්මත දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව තාමත් මාදරෙන් ආයුබෝවන් සුබ දැසනක් කියලා මම පිළිගන්නවා. ඇත්තටම වගාවල් සම්බන්ධව කිසිම මේ අනුමැතියක් මහ බැංකුවෙන් ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම ඉඩමක් තියෙනවා නම් ඕනෑම වගාවක් කරලා ඒක කරගෙන යන්න මහා බැංකුවේ කිසිම මදිහත්වීමක්වත් අවසර ලබා ගැනීමක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වගාවල් දීර්ඝකාලීන, සමහර වගාවල් කෙටි කාලීන. අගාවුඩ් කියන එක තියෙනවා. ඒ වගේම වැනිලා වගාවල්, තුඹ කරවිල, විවිධාකාරයේ මේ පේර, කිලෝ පේර, නයිමිරිස් එක එක වර්ගයේ වගාවල්. ඉතින් මේවා සමහර ඒවා දිගු කාලීන, සමහර ඒවා කෙටි කාලීන මේ ඵලදාව ලබා ගන්න තියෙන වගාවල්. නමුත් එකම ගැටලුව තමයි ඒ වගාවල් වල ආයෝජනයක් යම් කිසි කෙනෙක් කරනවා නම් ඒක තහනමක් නෑ. ආයෝජනයකට හැබැයි ස්ථිර පොලියක් ලබා දෙනවා කියන පොරොන්දුව දෙන්න බෑනේ. ඒක ලාභ වෙන්න පුළුවන්, වගාව විනාශ වෙන්න පුළුවන්. දැන් හුඟක් වෙලාවට කෘෂි කාර්මික දේවල් වලට පාරිසරික සාධක බලපානවා, නියඟවල් වලට අහු වෙන්න පුළුවන්, ගම් වතුරට අහු වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේක ලාභ වෙයිද නැද්ද කියලා. ඉතින් එතකොට යම් කිසි කෙනෙක්ගෙන් ආයෝජනයකට ස්ථිරසාර පොලියක්, එහෙම නැත්නම් යම් කිසි ස්ථිරසාර රිටර්න් එකක් දෙනවා කියන පොරොන්දුව දීම තමයි අපිට තියෙන ගැට. ඒක තැම්පතුවක් කියන ලක්ෂණයට ගැනෙනවා නම් අපිට ඒක එකපාරට කියන්න බෑ මේ වගාවකට ආයෝජනය කරන්න කියන එක තැම්පතුවක්ද නැද්ද කියලා එකපාරට කියන්න බෑ. ඒගොල්ලන් එකක වෙන කොන්දේසි සහිතව එකක වෙන ડોකියුමන්ට් එකක් තියෙනවා. ලියවිල්ලක්. ඒ ලියවිල්ල පරිශීලනය කරලා තමයි කියන්න පුළුවන් වෙන්නේ මේක තැම්පතුවක්ද නැද්ද කියලා. නමුත් ඒක අනවසර ගනුදෙනුවක් වෙනවා. අනවසර ගනුදෙනුවක් වෙන්නේ තැම්පතුවක් කියන ගණයට වැටුණොත්. දැන් සමහර අය ඉන්නවා ඉඩම් කොටසක් පවරා දෙනවා. ඒතර ඒක භාණ්ඩයක් මිලදී ගැනීමක් නේ. යම් කිසි මුදලක් ඔබතුමාට දීලා ඔබතුමා මට මේ ඉඩම් කොටසක් ලියලා දෙනවා. ඒතර ඒක තැම්පතුවක් නෙමෙයි. එහෙම නැත්නම් යම් කිසි ගස්වල අයිතියක් පවරා දෙනවා. ඒකත් තැම්පතුවක් නෙමෙයි. නමුත් එතකොට ඒ අඩංගු වෙන ડોකියුමන්ට් එක බලලා මිසක් අපිට මේක තැම්පතුවක්ද නැද්ද කියලා නිකන් එකපාරට කියන්න බෑ. නමුත් සමහර වෙන්න මොකුත්ම නැහැ මේ වර්ෂ අවසානයේ මෙච්චරක් ගෙවනවා කියලා සර්ටිෆිකට් එකක් පමණක් දෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල ඒක තැම්පතුවක් කියන නිර්වචනය යටතට වැටෙන්න පුළුවන්.